මේ පෙරපදයේ අග අකුරේ තියෙනවා දිලක්ෂණ ව්‍යංජනයක්. එකක් කියලා දෙනවා හොඳට බලා ගන්න වෙන්නේ කොහොමද කියලා. අයන්නට අයන්නක් එකතු වුණාම ශබ්දය ආ. යන්නට යන්නක් එකතු වුණාම එන ආදේශය ඊ. උයන්නට උයන්නක් එකතු වුණාම එන්නේ ඌ. එන අය දන්න අය එන හදවතට දැනෙන සිංහල පන්තිය. හරි එහෙනම් යන් අද ස්වරාදේශ ඊළඟ එක ස්වරාදේශ මේක ටිකක් සංකීර්ණයි මේක හොඳට අයිඩියා එකක් ගත්තොත් විතරයි මේකේ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ස්වරාදේශ සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ස්වර අක්ෂරය පූර්ව ස්වරය පසු පදයේ මුල ඇති ස්වරය අපර ස්වරය ලොක්කට අලුතින් ස්වර අක්ෂරයක් පැමිණවීම ස්වරාදේශ සංදියයි එහෙනම් අපි ඉගෙන ගන්න පළවෙනි ආදේශය තමයි මෙන්න මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන සිද්ධිය මෙන්න මේකයි මේ තියෙන්නේ පෙර පදය මේ තියෙන්නේ පසු පදය පෙර පදයේ අග අකුර පසු පදයේ මුල් අකුර මෙන්න මේ පෙර පදය හිතන්න අපේ දිලක්ෂණ බලා ගන්න මෙන්න මේ පෙර පදයේ අග අකුරේ කයන්නක් තිබ්බ කියලා අපි එක්සැම්පල් හිතමු මේ කයන්නේ අපි සර ව්‍යංජන වෙන් කරලා එළියට ගන්නවා මොකද්ද අයන්නක් මම හිතන්නේ හරිනේ පෙර පදයේ අග තිබ්බ මොකද්ද ස්වරයක් සහිත ව්‍යංජනයක් එයාව එළියට ගත්තා මෙන්න මේ පසු පදයේ මුල් අකුරේ තියෙනවා රියල් ස්වරයක් මෙන්න මේ වගේ අයන්නක් එතකොට අයනු කීයක් දැන් එකතු වුණාද අයනු දෙකයි මෙන්න මේ අයනු දෙකම ලොප් වෙලා ඒ වෙනුවට ආදේශයක් වෙනවා ආ කියලා අකුරක් තේරුණාද තේරෙන්න කියලා දෙන්නම්කො මෙහෙම හිතන්න මෙන්න මේ පෙර පදය මෙයා පසු පදය මෙයා අග අකුර මෙයා මුල අකුරනේ පෙර පදයේ අග අකුරේ තියෙනවා දිලක්ෂණ ව්‍යංජනයක් මෙන්න මේ වගේ ස්වරයක් සහිත පසු පදයේ මුල අකුර තියෙන්නේ අයන්න කියලා හිතන්න නිකන් එක්සැම්පල් මෙන්න මේ පෙර පදයේ අග තියෙනව නේද කයන්න මේ කයන්නේ තියෙන ස්වරය එළියට ගන්නවා දන දන කොහොමද දැන් ඔක එන්නේ මෙන්න මේ එළියට ගත්ත ස්වර දෙකම මොකක් වෙනවද ලොප් වෙනවා ලොප් වෙලා ඒ දෙන්නට අකුරක් එනවා ආ කියලා ඔන්නෝකට තමයි ආදේශය කියලා කියන්නේ ස්වරාදේශය වෙන්නේ මෙන්න මේ විදිහට යන්නට අයන්නක් එකතු වුණාම ශබ්දය ආ යන්නට යන්නක් එකතු වුණාම එන ආදේශය ඊ උයන්නට උයන්නක් එකතු වුණාම එන්නේ ඌ මේ තුන වෙනම ලියා ගන්න ස්වරාදේශය ගැන ඉගෙන ගන්නකොට ඔය තුන වැදගත් ඊළඟට වැදගත් දේ තමයි අයන්නට අපි එකතු කරනවා යන්නක් එන්න හැදෙන්නේ මොකද්ද ඒ අකුර අයන්නට එකතු කරනවා ඊ හැදෙන්නේ ඒ අයන්නට එකතු කරනවා උයන්නක් හැදෙන්නේ මොකද්ද එක්ක ඕ නැත්තම් ඕ ඕකත් ලියා ගන්න වෙනම ඊළඟට වැදගත්ම දේ පෙර පදයේ අග ඒ මේ පැත්තට ඈ එකතු වුණාම හැදෙනවා ඈ යන්න මේ පැත්තේ ඒ මේ පැත්තේ අයන්න හැදෙනවා ඈ මෙයා ඈ නෙමෙයි ඈ විතරයි යන්නට අයන්නක් එකතු කරාම හැදෙනවා එයා ඔය දෙකත් ලියා ගන්න. හරි එකක් කියලා දෙනවා හොඳට බලා ගන්න වෙන්නේ කොහොමද කියලා. ඔන්න එනවා වචනයක් වචනය තමයි චූල දන උදර. හරිනේ? මෙයාට අපි විසන්ධිය කියලා කියනවා. පෙර පදයේ අග අකුර තමයි ල. පසු පදයේ මුල අකුර තමයි ඌ. ආයෙත් මේක ලියනවා. චූල දන උදර කියන එකේ ඔන්න අල් අයන්න දන අයන්න දැන් දන්නවනේ මේව සාමාන්‍යයිනේ පෙර පදේ ලයන්න තිබ්බ ලයන්න මොකද කරන්නේ ස්වර ව්‍යංජන වෙන් කරලා අයන්න එළියට ගත්තා ඊට පස්සේ මොකද වෙන්නේ ආයෙත් දන ලකුණ දැම්මා ආයෙත් එළියට ගන්නවා මොකද්ද මේ පසු පදයේ මුල තියෙන ස්වරය උයන්න අන්න එයත් එළියට ගත්තා ඊට පස්සේ ඉතුරු වෙනවා මොකද්ද දර ඊට පස්සේ ආයෙත් ඔය ස්ටෙප් එක ඔය විදිහටම ලියනවා අන ලිව්වා ලියලා මෙන්න මේ එළියට ගත්ත මොකද කරන්නේ අයන්නයි උයන්නයි දෙකම ලොප් කරා දැන් අයන්නයි උයන්නයි එකට සෙට් වුණොත් එන අකුර මොකක්ද ඕ නේ
ඕ කියන ශබ්දේ එනවා. එහෙනම් එළියට ගත්තා. මොකද මෙයාගේ ශබ්දය තමයි මොකක්ද ඒ වෙනුවට ආව අකර ඕ. ආදරනේ එන එළියට ආපු එක ඔන්න ගැන ඒ වෙනුවට ආදේශ වෙන අකුර. හරිනේ? ඔන්න නැවතත් චුල් දන ඕ දන දර ඊළඟ ස්ටෙප් එකට ගියා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ පෙරපදයේ අග තියෙන මෙන්න මේ එක්කෙනයි පසුපදයේ මෙන්න මේ තිබිච්ච ස්වරයයි එකට එකතු වෙනවා. චුල් දන ඕ කොහමද? අල්ලා යන්න දන ඕ සමානයි ලෝනේ. ලෝනේ. එහෙනම් මොකද්ද? එකතු වෙන්නේ ඇදෙන වචනය චු ලෝ දන. පැහැදිලිද කතන්දරේ? හරි. නම් විසන්දිය මෙතන අපි ලියනවා පෙරපදයේ අග ඇතේ ස්වරය එළියට ගැනීම පසු පදයේ ස්වරය එළියට ගැනීම. ඔන්න දෙකම ගානට ගත්තා. ගැනීම. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක මෙයාගේ මොකක්ද? දෙකම ලොප් කිරීම. ස්වර දෙකම ලොප් කිරීම. ස්වර දෙකම ලොප් කිරීම. හරිනේ? ඒ දෙක වෙනුවෙන් මොකද වෙන්නේ? හරිනේ? අයන්න දන්න උයන්න මොකද වෙන්නේ? ඕ ආදේශ වීම. ආදේශ වුණා. හරිනේ? එහෙනම් ඔන්න සංධිය ස්වරාදේශ සංධිය. හරිද? හරිද? ලියන්න